මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන දෙකක් සඳහා මහ බැංකුව විසින් දණ්ඩන පනවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තා කරන ආයතනවලට අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2024 නොවැම්බර් මාස සිට දෙසැම්බර් මාස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 3ක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. ඉන්දියන් බැංක් සහ අමානත් තකාෆුල් ලයිෆ් PLC යන ආයතන සඳහා මෙලෙස දණ්ඩන පනවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙවන් උණුසුම් පුවත් ලදසෙන් ඉඳන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.